එලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතෙනවා. ඉතින් බලන්නකෝ වහින දවසක් අද. අද ඉතින් අප්‍රේල් 9. අද උදේ ඉඳන්ම දවසම වහිනවා. ඉතින් එළිය වැටෙනම් මොකද කරගන්න බෑ. ඒ නිසා මං හිතුවා අද මේ ගේ ඇතුලේ වැඩ මොනවා හරි කරගන්නවා කියලා. ඒ නිසා ඉතින් මං අප්‍රේල් 9 10 වගේ තමයි පටන් ගන්න. ඉතින් මකුන්දල් කඩලා ගේ සුද්ධ කරලා අස් කරලා මේ වැඩ ටික ඉතින් කරගන්න ඕනේ. ඉතින් මේ පොඩි ඇත් එක්ක කරගන්න එකත් ලේසි දෙයක් නෙමෙයි. අස් කරගෙන යනකොට ආයේ පහු මුලට එනකොට හැටි වෙලා. ඉතින් චුට්ටක් එළිය පැත්තටත් මං ගිහිල්ලා බැලුවා. බලනකොට තවත් වහිනවා හොඳටම. ඉතින් අද පායන වැස්සක් නම් නෙමෙයි මේක. දවසම වහී බොහෝ දුරට රැට පායයි. ඉතින් ඊට පස්සේ දවල් වෙලා අපේ ওই ජර්මර අස්සේ වැස්සයි අස් කරන එකයි ඔක්කොම අස්සේ බර්ත්ඩේ එකකුත් තිබ්බා. ඉතින් අපේ දෙවනියාගේ පුතාගේ බර්ත්ඩේ එක තිබ්බා අවුරුදු 7යි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ බර්ත්ඩේ එකේ මේ කේක් එක මගේ යාළුවෙක්ගෙන් මට හම්බුනේ. ඉතින් මේ අවස්ථාව කරගන්නවා මම එයාට ගොඩාක් ස්තුතියි කියන්නත්. ඉතින් අපි වෙනුවෙන් මේ බර්ත්ඩේ එක එතකොට මේ සමෝසා මේ හැමදේම එයා තමයි ගෙන තිබ්බේ. ඉතින් ඇත්තටම ගොඩක් එයාටත් ස්තුතියි. මට ඉතින් ඒ වගේ හොඳ යාළුවෙක් ඉන්නෙක් ගැන ඇත්තටම මට සන්තෝසයි. ඉතින් බර්ත්ඩේ එකත් අපි සමරලා ඔය වගේ පුංචියට එයාලත් සහභාගී වෙලා හිටියා මෙතෙන්ද. ඒකලා එයාලත් එක්ක අපි කේක් එහෙම කාලා පොඩ්ඩක් සතුට සාමච්චි යෙදුණා. ඉතින් අපේ ගෙදර ඉතින් උපන් දින ගත්තාම මම කියන හැමදාම විතරම වගේ උපන් දිනයක් ඉතින් වැටෙනවාම තමයි. මොකද ඉතින් 6 දෙනෙක් ඉන්නවනේ. මාස 6කට තමයි 6 දෙනාගේ උපන් දින තියෙන්නේ. ඉතින් ওই විදිහට ඉතින් පොඩි සරලව හිත සතුට වෙන විදිහට වැඩ කරගත්තා. ඊට පස්සේ යන්න ඕනේ මගේ පැලබබාලා ටික බලන්න. ඔන්න දැන් එයාලා නම් සමහර ඒවා ඉතින් දැන් හැදීගෙන එනවා. සමහර ඒවා තාම ටිකක් මාර්ගෙට හැදිලා තියෙන්නේ. මේ ඉතින් මේ ওই විදිහට පැල ටික ඔක්කොම චුට්ටක් බලලා ඒවට වතුර පොහොර ටිකක් දාලා මේ මිරිස් පැල ටික මතකද ඔයාලට? මම ලස්සනට මේ වගේ දාලා තිබ්බා ෂෝට් වීඩියෝ එහෙමත්. දැන් ඔම් බලන්නකො මිරිස් පැල ටිකට වෙලා තියෙන දේ. ඒ කියන්නේ මෙයාලගේ දැන් කාලේ ඉවරයි. ආයෙත් ටිකක් දැන් හදන්න ඕනේ මිරිස් පැල. ඉතින් ওই විදිහට තමයි මගේ වීඩියෝ එකේ උනේ. ඉතින් ආයෙත් දවසක